Hi, welcome back to our YouTube channel. මේ ඇවිල්ලා මේ අවුරුද්දේ අපේ first family overseas trip එක හම්බුණා. අපිව flight එක අපි ළඟට මෙදා පාර බස් එකේ යන්නේ අරගෙන ඇවිල්ලා තමයි දැම්මේ. එන්න යන අපිත් එක්ක ඒකත් අපිට අලුත් මොනාද experience කරේ එකක්. කියලා බලන්න. අපේ බබාට මේ අයියා ඉන්නවා නම් වෙන කවුරුත් ඕනේ නැහැ. මෙයා හරීම ආදරෙයි අපේ ලොකු අයියට. කොහොම හරි ෆ්ලයිට් එකට නැගලා පැයක් වගේ යනකොට ඔක්කොම කට්ටිය නිදිය ගත්තා අපේ. ආයෙ නැගිට්ටේ ෆ්ලයිට් මීල් එක දෙනකොට තමයි. ඊට පස්සේ කොහොම හරි අපි මෙහෙන් චැන්ගි එයාපෝට් එකට යනකොට උදේ 8:00 වෙලා තිබ්බා. ඉතින් අපි දැන් මේ චැන්ගි එයාපෝට් එකෙන් බැහැලා මුලින්ම මේ කරන්නේ ජුවල් එක හොයාගෙන යන එක. ඒක තමයි අපිට බලන් තිබ්බ ලොකුම ආසාව. ආයේ අතරතුර චැන්ගි එකේ මෙන්න මේක දැක්කා. මේක භාවනාවක් වගේ හරීම ලස්සනයි බලන් ඉන්න පුළුවන්. හරීම ඇත්තට මේක එක දිහා බලන් ඉඳගෙන යාර හිත නිවෙන ඒ වගේ එකක්. අපි බල අපේක අපිට හම්බ වුණා. ඉතින් මේක බලන්න තමයි ගොඩක්ම පෙරම් කරගෙන හිටියේ. ඇත්තටම මේ පේනට වැඩිය හරි ලස්සනයි මෙතන. උඩිනුත් යන්න පුළුවන්. ළඟටම යන්නත් පුළුවන්. ස්කයි ට්‍රේන් එකේනොත් යන්න පුළුවන්. ඒ වුණාට වැඩේ කියන්නේ අපි මේ ගිය කාලෙදී මාරම සෙනග. ඒ කියන්නේ හැමතැනම අපි යනවා. හැමතැනම අපිව පික් කරන්න ඇවිත් තිබ්බ ට්‍රාන්ස්පෝර්ට් එක. අපි ඒක අරගෙන කෙලිම හොටෙල් එකට හිටියේ Queen Prestige Lavender කියන හොටෙල් එක. ඒක ඇත්තටම හොටෙල් එක හොඳයි. හැබැයි රූම්ස් පොඩි. අපි මේ එක්ස්ට්‍රා බෙඩ් එකකුත් දාගත්තා අක්කලාගේ බබෙක් අපිත් එක්ක තියාගන්න හින්දා. මේ මොකද ඒකේ ෆැමිලි රූම් නැහැ කියලා තමයි කිව්වේ. අපේ ෆස්ට් ස්ටොප් එක තිබ්බේ Gardens by the Bay. ඒ අපි ලෑන්ඩ් කරපු දවසේම හවස යන්න අපිට ඇත්තටම අපේ ට්‍රාන්ස්පෝර්ට් එක මිස් වුණා. ඉතින් ටැක්සි දෙකක් දාගෙන ආවා. ඒ හරිම එක්ස්පෙන්සිව් ටැක්සි. කොහොම හරි අපිට කිලෝමීටර් 5ක වගේ දුරකට එක ටැක්සි එකකට 7,000 ගාණක් ගෙවන්න උනා. ඉතින් එහෙ යනවා නම් හොඳම විදිය තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන එක. ඒ අපි එතනදී පරක් වුණ හේතුවත් එක්ක මොනවාද අපිට උතන තිබ්බ තව ෆ්ලවර් ඩෝම් ඒතකොට කාටුන් කැරක්ටර්ස් එක්ක හදපු ඒ දේවල් මිස් වුණා. ඉතින් අපරාධේ මේ ක්ලවුඩ් ෆොරස්ට් එක විතරයි අපිට බලා ගන්න පුළුවන් වුණේ. අපි කයිෂි දැන් මේ එතන බය වෙලා ඉන්නේ. රෂාන්ගේ බෙල්ල එල්ලිලාමයි හිටියේ. එයා හරි බය වෙලා. ගොඩක්ම ඊට පස්සේ ටිකේ හොඳට එක්ස්ප්ලෝර් කරා එයා. අතේ පිට බල මේ අර ඩයිනෝසර්ලයින් හරි විතරයි බය වෙලා හිටියේ. ඉතින් ඊට පස්සේ කොහමද අපි මේකෙන් පස්සේ අපි එළියට ගියා. එළියට ගිහින් අපි හෙන වැස්සකට අහු වුණා. එතනදී සිකියුරිටි ගාඩ් කෙනෙක් ඉඳලා අපි ඇතුළට දැම්මේ. ඇතුළට දාලා තියෙන්නේ ෆ්ලවර් ඩෝම් එක ඇතුළට. ඉතින් එතකොට ඒ ටිකක් විතර අපිට එකෙන් බලා ගන්න පුළුවන් වුණේ. මොකද එතකොට ඒක ක්ලෝස් ටයිම් එක ඇවිල්ලා. ඉතින් හරි අපරාධයක් වුණා. ඒක නම් ඇත්තටම මේක මිස් වුණා අපිට. මේ අපේ දෙවනි දවස යුනිවර්සල් එකේ අර පුදුම සෙනග හිටියේ. පුදුම සෙනග ගොඩක් හැබැයි හරිම ලස්සනයි. වැඩිද මන්දා. කොහොම හරි පුදුම රසණයක් තිබ්බේ. ඒ වගේම සෙනගත් වැඩි. අපිට එහෙම ලොකුවට ගේම්ස් වලට යන්න හම්බුන්නේ නැහැ. ඒ සෙනග තරමට එක ගේම් එකකට ඉන්න පැය දෙකක්වත් අපි ඉන්න ඕන වේටින් ලිස්ට් එකේ. ඉතින් එහෙම වේටින් ලිස්ට් එකේ ඉඳලා ගේම් එකක් කරලා යනකොට ගොඩක් දේවල් මග ඇරුණා. ඉතින් පොඩි දේවල් ටිකක් තමයි අපිට කරන්න හම්බුනේ. තව මේ අපේ බබා එතකොට අවුරුදු 2-3 බබාලට එහෙම ගොඩක් ඇක්ටිවිටීස් නැහැ. ඒගොල්ලන් ඇතුළටවත් ගෙනියන්න බෑ. එතකොට ඉතින් කොටසක් ගිහින් එනකන් දෙන්නෙක් එළියට වෙලා බලන් ඉන්න ළමයි තියාගෙන ඉතින් ඒ වගේ දේවල් වුණා. ලස්සනයි. හොඳම දේ මේ වැකේෂන් වල යන්න නැතුව මෙහෙ යනවා නම් normal දවස්වල තමයි යන්න ඕනේ. අපිට third day එකේ තිබ්බේ city tour එකක්. city tour එකකුත් එක්ක සෙන්තොසා. ඒකෙදී අපිට මේ කේබල් කාර් එක්ස්පීරියන්ස් එක ගන්න හම්බුණා.
ඒකත් ෂෝක් බය හිතෙනවා හැබැයි මරු මොකද ජීවිතේ පළවෙනි පාරට ඒ වගේ අත්දැකීමක් ගත්තේ මේ කේබල් කාර් වලින් ගියාට පස්සේ මැඩම් තුසාඩ් කියන අර මේ ඉටි වලින් හදපු මියුසියම් එකක් තිබ්බා. අපි ඒක බැලුවා. ඒක බලලා එතනදී තමයි මේ ඇතුලේ තියෙන බෝට් එකකින් පොඩි නිකන් සමරි එකක් වගේ කියන්නේ සිංගප්පූ රටේ මේ විශේෂ දේවල් කියන්නේ Gardens by the Bay එතකොට අර ලයන් එතකොට ඒක මේ මොකද්ද මරීනා බේ එන්නේ දේවල් ටික එකතු කරලා සහ යාළගේ මේ ට්‍රැඩිෂනල් දේවල් ඒත් එක්ක එකතු කරලා පොඩි රයිඩ් එකක් හිමීට ඉතින් ඒකත් බලාගෙන ගියා. ලස්සන. එතන හරි ලස්සනයි එහෙම යද්දී බෝට් එකේ. සිංගප්පූ යන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් shopping කරන්න එහෙම ලොකුවට නැහැ. shopping කරන්න තිබ්බත් ඒවා මාරම expensive. ඉතින් රට බලලා රට ඇතුලේ තියෙන attractions ටිකට බලාගෙන ඒ ටික කරගන්න හොඳයි. budget එකක් වුණත් දැන් අපි family ගියත් මම හිතන්නේ ලක්ෂ 10ක් 11ක් වගේ යන්න ඇති. ඉතින් ඒ වගේ ගාණක් රෙඩි කරගන්න ටිකට් පැකේජ් හොටෙල් පැකේජ් ටිකට් ඒ ඔක්කොමත් එක්ක ගිහින් බලලා එන්න හොඳ රටක්. හැබැයි එකපාරකට වැඩි යන්න අවශ්‍ය නයිට් සෆාරි එකයි. ඉතින් මේ අපි අයිස්ක්‍රීම් මියුසියම් එකේ ඉතින් ඒක ලොකු එකක් නෙමෙයි. හැබැයි පොඩි ස්පේස් එකේ ඇක්ටිවිටීස් ගොඩකුත් එක්ක ලස්සනට මේ තිබ්බ පොඩි අයට ලොකු අයට හැමෝටම ප්ලේ කරන්න පුළුවන් විදිහට සහ අයිස්ක්‍රීම් එක ෆ්ලේවර්ස් වලින් අන්ලිමිටඩ් අපිට ඕන තරම් කන්න සෙල්ලම් කරන්න ඕන තරම් ඒක ඇතුලේ පුළුවන්. පැය 3-4ක් විතර අපි එතන ඉඳලා කෙලින්ම අපි ඊට පස්සේ ගියා චයිනා ටවුන්. ඒක නම් මෙතන නැහැ. ඒ චයිනා ටවුන් එකට ගිහිල්ලා පොඩ්ඩක් අපිට ඕන දේවල් ටිකක් අරගෙන හොටෙල් එකට ඇවිල්ලා අනිත් පැත්තට පටස් දාලා අපි රෙඩි වුණා නයිට් සෆාරි එකට යන්න. Museum of Ice Cream. ඔන්න ඕක නම් පොඩි අය ගොඩක් එන්ජොයි කරා. ඉතින් අයිස්ක්‍රීම් පෙරේතයන්ට මෙතන නියමයි. පස්සේ මම කිව්වා හවස තිබ්බේ නයිට් සෆාරි එක. අපි පට ගාලා ලෑස්තිලා මේ නම් ඇත්තටම මේ හිටියේ බිල්ඩින් ගොඩක් තියෙන කියන්නේ ටවුන් එකක වගේ. මේ නයිට් සෆාරි එකට අපි ඒ හිටපු පැත්තෙන් කෙළවලකට මාවගේ නිකන් ඒ පැත්තම ලොකු බිල්ඩින්ස් නැහැ කැලෑවක් පාර දෙපැත්ත හොඳට කැලෑ වගේ. ඉතින් ඔන්න ආපු බස් එකේ නැකලා අපි කියන්නේ පොඩි වටයක් ගියා ඒක ඇතුළේ ඉන්න සත්තු ටික බලාගෙන. ඉතින් ඊට පස්සේ තිබ්බ එතන නයිට් ෂෝ එකක්. ඒකත් බැලුවා. ඒකෙත් සත්තුන්ව ගෙනල්ලා එක පොඩි සෙල්ලම් වගේක් තිබ්බේ. මේ අපි එන දවසේ කියන්නේ පස්වෙනි දවසේ ඊට පස්සේ ටිකක් අපි කලින් ආවා එයාපෝට් එකට චුට ඇවිදින්න ඕනේ හින්දාම ඇවිල්ලා බලලා ඇවිදලා කරලා ලන්ච් එකත් අරගෙන අපිට එහෙන් තිබ්බේ ෆ්ලයිට් එක 4යි ගානකට. කොහමද අපි ලංකාවට බැස්සේ 9:00ට වගේ. ඉතින් එතකන් ඉතින් මේ අපි වැඩ ටික කරගන්නකම් මෙයාලගේ කෝලංක ටික තමයි මේ තියෙන්නේ. ඉතින් රට ලස්සනයි, රට හොඳයි, පිරිසිදුයි, නීති වැඩි. හොඳ අත්දැකීමක්.